මේ යාළුවනේ දැන් ඔන්න අපි මේ කෑම එක දෙන වෙලාව ජිමීටයි අල්මටයි කළුමානෙටයි මෙන්න අපේ අනිත් යාළුවත් ඇවිල්ලා කෙල්ල කුරුපුංචි පැටවුන්ට කිරි දීලා ආවද සුදු නෝනා ඈ මයි සුදු නෝනා ඔව් මයි සුදු නෝනා කණ්ඩාවා ඉන්නේ අපේ කුරුපුංචි හරි හොඳයි යා කළුමානෙත් හොඳයි දැන් කමු අන්න කෑම වෙලාව එක අතකින් ඒක අල්ලගෙන තමයි දැන් කෑම දෙන්න ඕනේ කොහෙන කුරුපුංචි අන්න කුරුපුංචිට දුන්නා කුරුපුංචි කනවා දැන් කළුවා කයි කළු මල්ලිට කළු මානේ කන් නෑ කනවා දැන් පූස දෙන්නට තව නෑ කුරුපුංචිගේ කෑම කුරුපුංචි කන් එයා කිරි දීලා ඉන්නේ යාළුවනේ පැටවුන්ට කන් සුදු නෝනා කන් දැන් ඔන්න අපි දෙන්න යන්නේ අපේ ඩබලට ජිමීට අල්මටයි ජිමි අල්මන් කන්නේ යා අල්මන්ඩ යාළුවනේ මේක අපේ ජිමීගේ කප් එක නෑ ඒක කන්න ජෝතිපාල පොඩ්ඩක් ඉන්න මේ ඒකෙන් කෑම නෑ මේ ඒක කප් එකත් අමතක වෙනවා කෑම දැක්කම මේගොල්ලන්ට යාළුවනේ නිකම් එළවලුයි බතුයි කන්න බෑ හැමදාම පීකුදු හෝ මාළු දෙන්නම ඕනේ නැත්තම් දෙන්න බත් එක නිකන් තියලා දෙන්න මූණ බලාගෙන ඉන්නවා මට කන්න කියනවා එහෙම ඩබල තමයි මේ කන්ද මේ පැත්තෙම ඉන්න මසරානිම බල්ලු දෙන්න ඉන්නේ අපේ ගෙදර ජිමීට දුන්නා දැන් අල්මගේ ටර්න් එක අල්මයන් සුදු නෝනා මම හොඳයි යන්නේ අල්මත් කන්න මෙන්න මේ විදිහට තමයි දෙන්නම් කන්නේ දවසට මම 3 පාරක් කෑම දෙනවා උදේ දෙන්න ඕනේ එකක් 8 වෙද්දි අනිත් එක සාමාන්‍යයෙන් දෙනවා හවස 3:00 වගේ වෙනකොට තව පොඩි කෑම වේලක් දෙනවා 8ට 9ට වගේ ඒක දෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් මොකද දෙන්න අපරාධි කියන්න බෑ පාන්දර 2-3 වෙලා මොන හොරා ගියත් මෙතන ගේට්ටුව ගාවෙන් කවුරු ගියත් දෙන්න යාළුවනේ මේ හොඳට බොරලා සද්ද දානවා ඒකන්ද අපි හොඳට කෑම ටික දීලා බොඩි ෂේප් එක තියාගන්න ඕනේ මේ පේනවනේ අල්මා ඇන්ලින් බීලා ඉන්නේ නේ අල්මා සුදු නෝනා මේ ජිමි පුතා මයි පුතා සද්ද යන්නේ කනකොට අපි අම්බරන්න පූස දෙන්න කුරුපුංචි දුනෝනට තව බඩ කිනේද එන්න කුරුපුංචි කිලි දුන්නා බලමු කිලි දීලාද කියලා කො බලමු කිලි දීලා ඇවිල්ලා ඉන්නේ තව ටිකක් කන්න ඔයා මගේ නෝනා කන්න කළුමානේ කෑම තියෙද්දි යන්නේ අතන මේ අනුන්ගේ වට පුංචි කිරි දීලා ඇවිල්ලා ඉන්නේ පැටවුන්ට කිලි දීලා බලමු ඩබල තාම කනෝ මොකද ජිමි පුතා මයි පුතා ඇතිද කෑවා කෑම මදින අතන වතුර තියෙනවා බීපිය 10ක් සුදු නෝනා හොඳයි අල්මා මැණික් කැටේ කන්න ජිමි කාලා ඉවරයි කො බලමු ඉතුරු කරලා මේ තියෙන තව ටිකක් මල කෝලම් කන්න නැතුව යකෝ මේ මාන්සිලා අම්බ කරන සල්ලි කාපි ඔක්කොම අල්මා කන්න සුදු නෝනා අල්මා හොඳයි හොඳ කෙල්ල මෙන් ඇවිල්ලා කන්නකෝ ඇවැද්ද පෙටියා ජිමිටත් ඇතිද
කෑව ඇතිද දෙන්න? දැන් මොකද කරන්නේ දෙන්න? එළියට යනවද පොඩ්ඩක්? ඈ? නැත්තම් පුඩි ඇලර්ට් එකක් දානවද? ආවා අවසර තියෙනවා. බනාන්න තියෙනවා, පුදුන් වඳින්න තියෙනවා. රෑසි පිට ඉන්න ඕනේ දැන්. පුඩි ඇලර්ට් එකක් දාලා ඈ. දැන් මං ගෙදර යනවා. එමින්ද ලස්සන මූණ. ලස්සන මූණක් තියෙන්නේ. ඔව්. ලස්සන මූණක් අනේ තියෙන්නේ. ඈ අසරානි. ඔබ මල්ම මැලින් කිව්වේ. මම හොඳයි.